ආදරණීය ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාට? ඔයා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. මමත් ගොඩාක් සතුටින්. හැබැයි ඉතින් අපි හැමෝම ඔයයි මමයි හැමෝම ගොඩාක් කාර්යබහුල ඇති මේ දවස්වල. ළඟ ළඟ එන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු ගෙවල් හැමෝගෙම පිරිසිදු වෙනවනේ මේ දවස්වල. ඉතින් ඒ වගේ මමත් ගෙවල් අස් කරන වීඩියෝ එකක් තමයි මේ ඔයාට අරගෙන ආවේ. ඉතින් දෙවෙනිදා ඉඳන් තමයි මම මේ ගෙවල් අස් කරන්න ගත්තේ, ගේ නම් අස් කරන්න ගත්තේ. ඊට ගොඩක් පස්සේ දෙවෙනිදා තමයි තනකොළ කපලා, ගස් කප්පාදු කරලා, ඒවා අතුපතු ගාලා, ඒ දූවිලිය විසින වැඩ ඔක්කොම ඉවර කරලා තමයි ගේ ඇතුලේ වැඩට ආවේ. ඉතින් ඊට පස්සේ මිදුලේ වැඩ ඉවර කරලා වැරන්ඩ එකට තමයි අපි සුද්ධ කරන්න ගත්තේ. වැරන්ඩ එකේ වහලේ ඇතුළත හයි ප්‍රෙෂර් ගන් එකකින් තමයි හේදුවේ. ඇත්තටම අලුතෙන් පේන්ට් කළා වගේ ආවා. හොඳට ඩස්ට් එක ගිහිලා හරිම ලස්සන වුණා. ඔය රෙදි කෑලි වලින් පිහ දාලා එහෙම කරනකොට වඩා ගොඩක් පිරිසිදු වුණා. ඉතින් ඒ කළා ඒ වැරන්ඩ එකේ වැඩත් ඉවර කළා. වැරන්ඩ එකේ බිත්තිත් සෝදලා බිමත් සෝදලා ඉවර කරලා ඊට දවසකට දෙකකට පස්සේ තමයි ඉතින් මේ ගේ අස් කරන්න ගත්තේ. ඉතින් ඔයාට ඇහුනේ නැති වුණාට අවුරුද්ද හිතට ගතට දෙකටම දැනෙන්න ලස්සන අවුරුදු සින්දු ටිකකුත් දාගෙන තමයි මේ වැඩ කරේ. ඉතින් ඒ උදව්වට ඉන්න ජයවීර ඉතින් දැන් අවුරුදු 12ක විතර වෙලේ ඉඳන් එයා අපේ ගෙදර අපිට කරගන්න අමාරු වැඩවලට ඇවිත් උදව් කරනවා. ඉතින් ඒ අතරතුර පපායා ජූස් එකකුත් හදාගත්තා. අපිට ඇත්තටම හරියටම තිබ්බහයි මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ඒත් එක මේ ජූස් එකක් හදාගන්නවා. කට්ටියටම ජූස් එකකුත් හදලා එදා ඉතින් උදේ 7ට විතර පටන් ගත්ත පාරේ 7-8 වෙනකම්ම ගෙවල් අස් කරා. එළියේ කුස්සිය නම් අස් කරේ නැහැ. මේ ගේ ඇතුලේ ගේ ටික වැඩ ටික ඉවර කරගත්තා සේරම. ගෙදර තියෙන හැම අස්සක මුල්ලකම තියෙන හැම දූවිල්ලක්ම අයින් කරලා අලුත් නැවුම් ගෙදරක් වගේ මට දැන් දැනෙන්නේ. මං හිතන්නේ ඉඳි කට්ටක් තිබුණා නම් ඉඳි කට්ටත් පිහ දාලා හොදලා අරන් තියලා අන්න ඒ වගේ එච්චටම හොඳ ඩීප් ක්ලීන් එකක් තමයි අද කරගත්තේ මං. ඉතින් ඒකට මට හරිම සතුටුයි. ඒකල්ලා ඉතින් මිදුලත් හේදුවා. ගල් පොළවත් හේදුවා. ඉතින් නැත්තම් ගල් පොළවේ තියෙන ඩස්ට් එක ඔක්කොම ගෙට එනවනේ. ඒකින්ද මිදුලුත් හොදලා තමයි සූර්ය මංගලයට අපි නම් ලෑස්ති උනේ. ඔයත් එහෙම වෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඉතින් මං ඔයාලට කිව්වත් වගේ මේ තියෙන තනකොළ කපලා අතු ගාලා ඉවර වුණාට පස්සේ හැබැයි ඉතින් තනකොළ ටික නම් මේ කොළ පාටට නැහැ. ඉතින් අපිට වැස්සේ නෑනේ දැන් මාසෙකින් විතර. මට බයේ බෑ තනකොළ ටික මැරෙයිද කියලාත්. ඉතින් මේ ලස්සනට තිබිච්ච ගස් පොඩ්ඩක් ඉතින් වතුර එක දවසක් දාන්න බැරුණාද මැරෙන්න බලනවා. අපි නම් ඉතින් කොහොම හරි මිනිස් විදිහට කාලා බිලා අවුව නැති වෙලාව අවුව තියෙන වෙලාවට අවුව නැත්තනකට වෙලා ඉඳලා පණ බේර ගන්නවා. ඉතින් ගස් කොළන් මට හරිම දුකයි ගස් කොළන් දැක්කහම පුළුවන් විදිහට වතුර දානවා. ඉතින් ගස් මලානික වෙලා මැලවිලා කවද වහිද කියලා තමයි ඉතින් බලන් ඉන්නේ. මෙහෙම රස්නයක් මෙහෙම පෑවිල්ලක් මගේ ජීවිතේට මම මේ අත්විඳ තමයි. කවදාවත් මේ තරම් රස්නයක්වත් මේ වගේ පෑවිල්ලක්වත් අපිට දැනෙලා නැහැ. ඉතින් බලන් ඉන්නවා 14 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම වැස්සක් යයි කියලා. ඉතින් මේ පැත්තත් මේ ගෙදර පිටිපස්සේ පැත්ත ඒ පැත්ත හැමදෑම හොඳ ලස්සනට කොළ පාටට තියෙනවා. මේ පාරේ තියෙන තනකොළ මැරිලා. මේ තියෙන කුඹුක් ගහක්. බර්ඩ් බාත් එක තමයි ඔයා දකින්නේ. මේකේ දැන් නම් මේ වෙලාවේ නම් සත්තු නාන්නේ නැහැ කුරුල්ලෝ කපුටෝ. එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක් ඇවිල්ලා නානවා වෙන වෙලාවට. ඉතින් මම ඔයාට කිව්වේ වැරන්ඩ වහලේ සේදුව කියලා. මේක කහ පාට වගේ වෙලා තිබුණේ. හොඳටම පිරිසිදු වුණා හයි ප්‍රෙෂර් ගන්න එකෙන් ඇල්ලුවාම. ඉතින් මම CIB එකට ගියා. CIB එකට චූටි ලස්සන බඩු ඇවිල්ලා තිබුණා. එතනින් ගත්තු මේ ඕනමන්ට් එකට මං හරි ආසයි. හරි උරු බූටි එක. ඉතින් ඒකෙන් ಜಾති 2 3කින් 3 4ක් තිබුණා. ඉතින් මම එකයි ගෙනාවේ. ආයෙමත් ගියාම ඉතුරු ඒවත් අරන් එනවා කියලා මට හිතුණා. එච්චර ලස්සනක් අමුතු සිරියාවක් එතන එකෙන්. හරිම ලස්සනයි.
ඉතින් වැරැන්ඩ එකේ වැඩ ඉවර කළා තමයි ගේ වැඩ පටන් ගත්තේ. රටේ ලෝකෙ මොන කරදර තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් අපිට උදා වෙන අලුත් අවුරුද්ද අපි සතුටින් බාරගන්න එපයි. මම නම් ඇත්තටම මම විශ්වාස කරන්නේ එහෙමයි. මේ උදා වෙන අලුත් අවුරුද්ද තමයි අපිට ලබන හොඳම අවුරුද්ද කියලා අපි හිතනවා නම් මම හිතනවා අපි එහෙම හිතන්න පුළුවන් නම් ඇත්තටම අපිට ඒක ජයග්‍රහණයක්. දුක කරදර ඒව ගැන හිතන්නේ නැතුව ඇත්තම කියනවා මමත් උදේ නැගිට්ටාම හැමදාම හිතන්නේ අද දවස තමයි මගේ තියෙන හොඳම දවස. උදා වුණු හොඳම දවස අද තමයි මට කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම මේ අවුරුද්ද තමයි අපිට තියෙන හොඳම අවුරුද්ද කියලා අපි හිතමු. හැම දුකක්ම හැම කරදරයක්ම ජය ගන්න අපිට පුළුවන් වේවි එතකොට. ඉතින් මේ මං ගේ අස් කරලා හොදලා මොප් කරලා සේරම කරලා ඉවර වෙලා මගේ කාමරේ arrange කරගත්තු විදිහ කාමරේ මොනවත්ම තියලා නැහැ මම ආස නැහැ එහෙම බඩු ගොඩ තියාගන්න අත්‍යවශ්‍ය ටිකක් විතරයි මගේ ගෙදර තියෙන්නේ බඩු එහෙම පරණ බඩු එහෙම අතන මෙතන මුළු වල තිය මං එහෙම බඩු තියාගන්නේ නැහැ පොඩ්ඩක් හරි කැඩුණා නම් බිඳුණා නම් ඒ සේරම එළියට දානවා ඕනම කරන හොඳම බඩු දෙක තුන විතරයි මං ගේ ඇතුලේ තියාගන්නේ අනිත් ඔක්කොම මේ එළියට දානවා මං ඒක දන්නේ එහෙම පුරුදු වෙලා තියෙන කියලා කුසිය උනත් ගැස්සිච්ච හැප්පිච්ච ඉරි ගියපු කිසිම දෙයක් තියාගන්නේ නැහැ ඒ ඔක්කොම අයින් කරලා අතේ ඇඟිලි ගන්නට තමයි පොඩ්ඩක් බඩු තියෙන්නේ මං හිතනවා ඒක මට ලොකු පහසුවක් කියලා ගෙවල් පිරිසිදුවට තියාගන්න එතකොට මේ ඇඳන් යට එහෙම හොඳට අතු ගාලා ගන්න පුළුවන් ඇඳ වටේම යන්න පුළුවන් විදිහට තමයි ඉඩ තියලා තියෙන්නේ. අල්මාරියත් එහෙමයි. කොස්ස දාලා අතු ගාලා ගන්න පුළුවන් විදිහට හේතු කරලා එහෙම නැහැ. පුටු සෙටිත් එහෙම කිසිම දෙයක් බිත්ති වලට හේතු කරන්නේ නැහැ. හැමදේම වටේම ගිහලා අතු ගාලා ගන්න පුළුවන් විදිහට තමයි මම බඩු තියාගෙන ඉන්නේ. ඉතින් මේ මං හිතන විදිය මං කරන විදිය මං හිතනවා ඒකෙන් ගෙයි දූවිල රැඳෙන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් මහන්සි වෙලා ගොඩක් දුක් විඳලා අපි කොච්චර දවස් ගානේ අස් කරත් අතු ගෑවත් අන්තිම මොහොතෙත් මේ මෙහෙම හොඳට ඩීප් ක්ලීන් කරන දවසෙත් ගොඩාක් දූවිලි තිබුණා ගොඩාක් කුණු තිබුණා ඉතින් මට තනියෙන් ඇත්තටම කරගන්න බෑ මේ පුටුවේ හෙට මෙහෙට පෙරලන්න ඒව කරන්න බෑ ඇත්තටම ජයවීරගේ උදව් එක්ක තමයි ඒව කරගත්තේ ඇන්දේ ලෑලි පවා එළියට දාලා මෙට්ට එළියට දාලා එහෙම ඔක්කොම සුද්ධ කරපු හින්දා දැන් දූවිලි බින්දුවක්වත් නැහැ. හැබැයි ඉතින් තව දවසකින් දෙකකින් වැස්සේ නැත්තම් නම් ආයෙමත් ඉතින් දූවිලි එනවා ගෙට. ඉතින් මම CIB එකෙන් තමයි මේ ඩෝමැට් එක ගත්තේ. ඒ ගාම තමයි අර ඕනමන්ට් ඒවත් ගෙනාවේ. ඉතින් කුස්සියත් හොදලා අස් කරලා මේ අන්තිමටම තමයි ඔයාට වීඩියෝ එකක් ගත්තේ. ඉතින් මේ දවසේදී නම් එළිය කුස්සියට අත තිබ්බේ නැහැ. මට හරි මහන්සි. රෑ 8 විතර වුණා මේ මම මොප් කරලා සේරම ඉවර වෙනකොට. ඊට පහුවදා තමයි එළිය කුස්සිය අස් කරන්න ගත්තේ. මම ඉතින් මේ වීඩියෝ එකත් මේකටම මේ දවසටම ගෙනාවා. ඉතින් අවුරුද්දට කලින් මං හිතන්නේ අද වෙන්න ඕනි මං ඔයාව හම්බෙන අන්තිම දවස. අවුරුදු දවස් තමයි ආයිමත් ඔයා බලන්න එන්න හිතාගෙන ඉන්නේ. බලමු ඊට කලින් කැවිලි පෙවිලි හදන වීඩියෝ එකක් ගත්තොත් මම ඔයත් එක්ක එකතු වෙන්නම්. කැවිලි පෙවිලි කියන්නේ ඇත්තටම මම හදන්නේ කොකිස් විතරයි. ඊට වඩා දෙයක් හදන්නේ අනිත් ඒවා ඉතින් මේ ගෙවල් අවටින් හදනවා හොඳ රසට. ඒ තැන් වලින් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අප්‍රේල් 16 හීල් දානේ පන්සලේ මට තියෙන්නේ. ඉතින් ඒ වෙනුනුත් මම ලෑස්ති වෙන්න ඕනේ. මොකද අප්‍රේල් 14 15 වගේ කඩත්තු අහලා මස් මාළු එහෙම මොනවාක්වත් ඇත්තෙත් නැහනේ. ඒකින්ද ඉතින් අපි අවුරුද්දට ඉස්සෙල්ලාම ඒවත් ගේනවා. ඒ ගෙනහැල්ලා ඒවත් ලෑස්ති කරලා තියාගන්නවා අවුරුද්දටත් එක්කම දානෙටත් ලෑස්ති වෙනවා ඒ ගාම්ම. මං හිතනවා අවුරුද්දේට දානේ නැවතුනට පස්සේ ඉස්සෙල්ලාම දානේ ගෙනියන්නේ අපි 16 උදේ. ඉතින් ඒක හින්දා ඒ දානේ පුණ්‍ය කටයුතු මං ඉතාමත් ආසාවෙන් කරන්නේ. මං අප්‍රේල් 15 කොහෙවත් යන්නේ නෑ ගම් කොහෙවත්වත්. මං ඒ 15 වෙනිදා ලෑස්ති වෙන්නේ 16 උදේ පාන්දර දානේ ගෙනියන්න. ඒ වැඩ කටයුතු වෙනුවෙන් තමයි මම එදාට ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඊට පහුවදා
එළියේ කුස්සිය හැබැයි උදේ රැයින්ම නෙමේ හවස 1ට 2ට විතර තමයි එළියේ කුස්සිය අස් කරන්න මම පටන් ගත්තේ. ඉතින් රැයට 9 වෙනකම් ඉතින් කළා. ඉතින් මං හිතනවා මම විතරක් නෙමේ හැමෝම මෙහෙම වෙන්නේ නැති කියලා. හැම ගෙදරකම මේ වෙනකොට මකුණු දැල් කඩලා අස් කරලා හැමෝම සූර්ය මංගල්‍යයට ලෑස්ති වෙනවා ඇති. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් ගැන නොකියම බැහැනේ. ආදරණීය නංගි කෙනෙක් හොරනාවට කියලා තිබුණා, ගම කියලා තිබුණේ නෑ ඒ නංගිගේ. එයා දැන් ඉන්නේ නම් මිලානෝ වල කියලා තිබුණා. එයා ඇත්තට මට ආශිර්වාද කළා තිබුණා. මට ඒව දැක්කම හරිම සතුටුයි. ඇත්තට මේ ඔයාලගේ කමෙන්ට්ස් දකිනකොට මට තියෙන පුදුම සතුටක්. වීඩියෝ එකක් දාන්න හිතාගෙන හිටියේ නැතත් ඔයාගේ ඒ ආදරණීය කමෙන්ට්ස් දැක්කහම ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්න හිතෙනවා. ඉතින් තව නංගි කෙනෙක් අහලා තිබුණා අර අනියන් පොට් එක ගත්තු තැන නංගි කොෂි ෆ්ලේවර් කියන ඔන්ලයින් පේජ් එකෙන් තමයි මම ගත්තේ. ඔයා බලන්න රුපියල් 4300යි මේ පොට් එක. ඩිලිවරි චාර්ජස් උත් එක්ක රුපියල් 5000ක් වගේ වුණා. මොකද ඒක කිලෝ 2ක් විතර බරයිනේ. ඒකින්ද මේ මම මුලින්ම එතනින් ගෙන්න ගත්තු අනියන් පොට් එක බිඳිලා තිබුණා. ඉතින් මම ඒක එයාලට කිව්වහම එයාලා මට තව පොට් එකක් එව්වා. පුතාගේ ඔෆිස් එකට තමයි එවලා තිබුණේ. මොකද ගොඩාක් දුර පළාත් වලට කුරියර් කරන්න බෑ කියලා තිබුණා. මොකද මේ එතකොට ඒ කුරියර් සර්විස් එකෙන් කිසි වගකීමක් නැතුව එහෙට මෙහෙට දාලා බින්දින හින්දා කොළඹ ආවටට එවන්නම් කියලා තිබුණා. ඉතින් පුතාගේ ඔෆිස් එකට එවලා තිබුණා. මං ගිහලා ඔෆිස් එකෙන් තමයි ගත්තේ. ඇත්තටම එයාලගේ හොඳ සර්විස් එකක් තියෙන්නේ. ඇත්තටම මම එයාලගේ සර්විස් එක ගැන හරිම සතුටුයි. ඉතින් දවසින් දවස පොඩි පොඩි වෙනස්කම් තමයි. දැන් මං මෙන්න මෙතන ඔයිල් කෝන එක හදාගත්තා වෙනමම. මට ඒක පහසුයි කියලා හිතුණා. සෝස් පැකට් ටිකකුත් තියාගත්තා එතනින්ම. ඉතින් ඔයා දැක්කේ නෑ මං ආයේ ෂෙල්ෆ් එකක් ගැහුවා. මෙතන මේ එතකොට මට එතනේ මෙන්න මෙතනින් උඩ මට ඒක හරිය පහසුයි මේ බඩු තියාගන්න ඉඩ ලොකු ඉඩක් ආවා. මට ලොකු පහසුවක් ඒක. මේ බඩු ටික අත දිගාරෙන් අත දිග හරියෙන් තියෙන එක මට ලොකු පහසුවක්. ඒක එතෙන්ට හොඳටම ගැලපුණා කියලා මං හිතනවා. ඉතින් මං ගෙනාපු ඇටේරියා මල් ටිකත් මෙතනින් මෙහෙම තියාගත්තා. ඒකිනුත් අමුතුම ලස්සනක් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් අද ගෙනාවේ ලොකු වීඩියෝ එකක් නෙමේ. ඩීප් ක්ලීනින් කරපු වීඩියෝ එකක් තමයි අද ඔයාලට මං ගෙනාවේ. ඉතින් ආයේ එනකන් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අලුත් අවුරුද්ද සතුටින් පිළිගන්න ලෑස්ති වෙන්න. කිරි උතුරන්න, ඒ හැම චාරිත්‍රයක්ම කරන්න. අනිවාර්යයෙන්ම වාටයි මටයි සුබ වෙනවාමයි. ඒක හින්දා හිතේ තියෙන හැම දුකක්ම හැම කරදරයක්ම නැති කරගෙන හැමදෑම සතුටින් ඉන්න උත්සාහ කරන්න. අවුරුද්ද ගැන සතුටින් හිතන්න. අවුරුද්දට සතුටින් මුහුණ දෙනවා කියලා හිතන්න. එතකොට කවදාවත් අපිට වරදින එකක් නෑ. රටේ ලෝකෙ මොන යුද්ධ තිබ්බත් අපිට සතුටින් ඉන්න පුළුවන් වෙවි අපි මේ විදිහට හිටියොත් එහෙම. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මං ගිහින් එන්නම්. ඔයා සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාටත් මගේ රටටත් ජය වේවා.